And do you know how many masks are there from Sri Lanka? 120. And I have to check. මං ගවේෂණ කටයුතු වගේක් ස්විට්සර්ලන්තේ බාසල් නගරේ කරද්දී එහි පුස්තකාලවල කෞතුකාගාරවල තිබිලා මට හම්බුණා මේ අපේ ආදිවාසී මුතුන් මිත්තන්ගේ බඩු භාණ්ඩ යාළගේ ඡායාරූප සහ මූර්ත ශරීර කොටස්. Ich kenne den Fall überhaupt nicht. Ich habe nicht gewusst, dass wir aus Sri Lanka Knochen unseren gesehen haben. මේ පාරේ ගිහිල්ලා තියෙනවා ඒ ස්විට්සර්ලන්තේ ගවේෂකයෝ දෙන්නේ. කාලේ පරිශන සරසෙන් සහෝදරයා දෙන්නත් එහෙම ඇවිල්ලා මේ පරිශන කරලා නිකන් යන්නේ නැහැ වුන්. දැන් මේ ගමේ අය මේ ගෙදර අය නිදාගත්තට පස්සේ තමයි එයාලා හොරෙන් ගිහිල්ලා මිනි වලවල් හාරලා ඒ ඇටසැකිලි අරන්. මේ ඇත්තන්නේ රටට, මේ ඇත්තන්නේ ගම්පොජ්ජෙට, මේ ඇත්තන්නේ මම මිනික් ගජ්ජුම්ව නම් එතන මේබ තිබෙන්න ඕන. මේබට මන්දු වෙන්න ඕන. Es ist nicht so einfach, die Sachen zurückzugeben. නායකතුමා කියන හිස්ගෙඩිතක් 70000ක් තියෙනවා කියලා නායකතුමා කියනවා. ඒ වගේම තමයි අවියාවුද ගත්ත 12000ක් තියෙනවා කියලා කියන නායකතුමා. අපේ රටේ ආයුධ 12000ක්. අපිට හිතන්න බෑ මොනවද යකෝ මෙච්චර ආයුධ මොනවද කියලා අපිට හිතනවානේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද This is what we have to do today, to tell the truth. Truth of this object, where it come from, what its past, who collected it.